ගෙදර ඉන්නකොට ස්වාමියාට බනින්න කලින් බිරිඳට බනින්න කලින් දරුවන්ට බනින්න කලින් දෙපාරක් හිතන්න මම පල්ලේ කැලේ බණකට වැඩියා බන්ධනාගාරේ අවුරුදු 22ක විතර තරුණයෙක් අඬලා වැඳලා කිව්වා හාමුදුරුවනේ එළියට ගිහිල්ලා මේක කියන්නලු කවදාවත් අනුන් හින්දා අපි කාට හරි ගැහුවොත් අනුන්ට ගහන්නේ නේ විඳවන්නේ කවුද අපි පුරුදු වෙන්නලු එක විනාඩියක් ඉවසන්න බන්ධනාගාර අධිකාරිවරයෙක් ලිපියක් ලියනවා මරණ දඬුවමට උරුමකම් කියන හිරකාරයෝ 100ක් කරගෙන අහන්න හේතුව විදිහට මොකක්ද කියන්නේ මහත්තයෝ එක විනාඩියක් ඉවසපු නැති එක විනාඩියක් ඉවසුවා නම් මොකද වෙන්නේ පිහියෙන් අනීද වෙඩි තියයිද බෙල්ල කපයිද නැහැ අම්මේ තාත්තේ පුරුදු වෙන්න මේ එකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ බුදුවරු කොහොමද පැහැදිලි කරේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්නත් බෑ එහෙම නෙමෙයි ඔක අපි දන්නවනේ මොකක්ද අපි කියලා මේ ලෝකෙ වෙන්නේ මේක හැම එකක්ම වෙනස් වෙනවා නැද්ද මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ දරුවෝ වෙනස් වෙනවා කියනවා නේද බැඳ ගමන් පවුල් දෙදරනවා කියලා එක මේකේ හැටි මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා නම් අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද අපේ ඇඟ අපේ ශරීරය නේ මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද මම මේ කියන්නේ බාහිරයේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඔක තියාගන්න පුළුවන් කවුද ඇමරිකාවේ පොප් ගායකයා අවුරුදු 100කට විතර වැඩියෙන් ඉඳ හිටියේ මයිකල් ජැක්සන් මොනවාද ජැක්සන්ට තිබ්බ අඩුපාඩු අපිට දැන් මොකක් හරි වුණොත් හික් අඩුවටනේ උපරිමේ යන්න තියෙන්නේ අය මොකද නව ලෝකෙට යන්නේ ඔය තියෙන එක දාගෙන යනවා මයිකල් ජැක්සන්ට මොනවාද නොතිබ්බේ ඇඟේ හැම කොටසක්ම ගබඩා කරලා තිබ්බනේ දක්ෂ පක්ෂකම් තියෙන වෛද්‍යවරු 24 පැය සූදානම්ෙන් හිටියා මරුනේ නැත් අපි ගැන කවර කතාවද කොරෝනා තිබ්බනේ නේ මහරජා මරුනේ නැත් මොකද සල්ලි නැතුවද මංගල සමරවීර මහත්තයා දඩබ්බර සල්ලිකාරයෝ මරුනේ නැත් ගම්වල අපිට තිබ්බේ දෙතුන් පාර හොදපු මාස්ක් එක විතරයි කම්මං දල්හං කින්ති කරෝමි කර්මයේ